ඔන්න ඉතින් අදත් මම ෆෑන් කේක් රෙසිපි එකක් අරගෙන ආවා. මම මේක ඕට්ස් වලින් තමයි හදලා තියෙන්නේ. මගේ බබා චූටි කාලේ නම් මම නිතරම වගේ හදපු ෆෑන් කේක් එකක් තමයි මේක. එන්න බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම බ්ලෙන්ඩර් කප් එකට ඕට්ස් කප් එකක් එකතු කරගන්නවා. ඒකටම මම ලොකු බනානා එකක් එකතු කරගන්නවා. ඔයාලා පොඩි කෙසෙල් ගන්නවා නම් මේකට 3ක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සේ මම ඒකටම බිත්තරයක් කඩලා දාගන්නවා. ඒත් එක්කම මම ඒකට බටර් මේස් හැඳි දෙකක් එකතු කරගෙන බේකින් පවුඩර් තේ හැඳයි බේකින් සෝඩා තේ හැඳි භාගයයි වැනිලා තේ හැඳක් එකතු කරගන්නවා. ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් දාලා මම හොඳට බැටර් එකක් වෙනකම් මේක බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේක පෑන් කේක් ටික හදා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයකට ඔයාලට හදා ගන්න පුළුවන්. තැටිය ඉස්සරොම රත් කරගන්න. ඊට පස්සේ ෆෑන් කේක් ටික හදා ගන්න. චුට්ටක් අඩු ගින්දරේ හදා ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ මේ ෆෑන් කේක් එක උඩින් බුබුලු දාගෙන එනකොට අපිට මේ ෆෑන් කේක් එක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඔයාලට මේක ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. මම නම් හනි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් මේකටම ඩේට්ස් ටිකක් දාගෙන බ්ලෙන්ඩ් කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා ඔයාලගේ බබාලට දීලා බලන්න. ඔයාලා මීට කලින් හදලත් ඇති. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජිසුපිටයි.